අපි අද කොහෙද යන්නේ ඩන්ස් බ්‍රෝ නේ ඩන්ස් අපි දැන් යන අපේ යාළුවෝ දෙන්නම ගන්න අශේන් and කෞශල්‍යා ඒ දෙන්නවත් දාගෙන ඊට පස්සේ තමයි දැන් යන්න ඉන්නේ ධනුෂ්‍යලා ගෙදරට ලන්ච් වලට ඊට පස්සේ යන 2.5 hour drive එකක් වගේ අපිට තියෙන්නේ ඩන්ස් බ්‍රෝ වලට දැන් අපි ළඟ ඉන්නේ අශේන්ලා ගෙදරට Hi Ashen! දැන් බඩු ටික පැක් කරගෙන ෆුල් තියෙන දැන්. ඒකත් නෑ. කොම්මා. මොනවා කේක්ද? නීලු අර බොටල්ස් දෙක නම් දාන්න වෙන්නේ පිටට. පිටිපස්සට නෑ. දැන් ඔහම තියාගෙන යන්න එනවා. ලාම්චාරියකේකට දානක. එහෙම ලොකු මං හිතන්නේ අර පිස්සු සීතල නැතුව ඇති. හැබැයි සීතල ඇති. මේ වගේ තියෙයි සමහර. මේකට දාන්න බෑ. worst case scenario මොකද? හායි ළමයි. හයි. කොහමද? සූදසන. කවු මේ ඉන්නවමනේ. මේ කව් ඉන්න vlog එකකට ඉඳී ආයෙ උනට අපි ඒක අපි ගියපු ට්‍රිප් වල ඉඳී නෑනේ. දැන් මේ ෆස්ට් ට්‍රිප් එක දැන් කව් ඉන්නේ කෞශල්‍ය ජයසේකර. මුගේ ද සිංගල් ලයිෆ් එක ඉවරුණා. ඔව්. back to normal. back to normal. බබා නෑ හැබැයි. ඔව්. කොහොම කිකින් නිදද? නිදද කිකියා. කර කර බලයන් දැන් නෑ ඉන්නවා. බයි කිකින් නේද? ඕනේ නෑ මෙයා දොරාරිට තේරුණා. ඊට පස්සේ මෙයා මේක ටීවී එක දැම්මා. ෂේප් එකේ දාලා එන්න. මේනේ කෞශල්‍ය. හායි අපි අද ළමයා නැතුව ට්‍රිප් එකක් යනවා. එක්සයිටඩ් හිනා. නෙනු. මේනේ අශෙන්. කීපාරක් දෙන්න ටික. ඒ කෝ අරු අඳු ගලවද? ආව නෑ. Huh? Hi. How are you? Hi, Ramai. How are you? එක කියද බුලා 1.58ට දාලා? 1.59 අරුට දැන් දුන් ඕනේ නෑනේ නම්. පැක් කරන්න දෙන්නේ ආයි. දැන් වර. ඌ බය වුණා. වර දැන් හරි අවුලල්ල. ආයුවන්. How are you? එන්න. එන්න. Hi. Hello. Helluwen innawa. ඌ helluwen. නෑ උඩ. ඇටේ මාරි හැදෙනවා. ගෙදර වගේ වෙන්නේ පුතේ. මොනවද අපිට ගන්න දෙන්නේ? බීෆ් තියෙනවා. බීෆ් තියෙනවා, කට්ලට් තියෙනවා, චිලි පේස්ට් නේ. චිලි පේස්ට් තියෙනවා. බත් තියෙනවා. පිපිද මැරෙන්නේ පිටියේ නොකිරසනේ. තාම හදනවා මෙයා. පරිප්පු තියෙනවා. චිකනුත් හදලා. අන්න කේක් නැතුව බත් කරනවා. ඔබට කන්න දෙන්න බී ආවෙත් නෑ. දැන් මේක තරහින් ඉන්නේ මෙයාගේ හස්බන්ඩ් මුලින්ම නාකිය කෙනාගේ පටන් ගන්න කණ එක. වයස කෙනා අපේ. විලාත් ගන්නවා. ඈ? සරියා. ඉතින් වයසකේ කට්ටට කන්න දෙන්න ඕනේ බම්බුලින්ම. ආවිරා. උඩ වෙලද. දානවා. මං දානවද කියලා ඇහුවේ? අද ලේසි නෑ. තේරෙම දානවා බ්‍රෝ. බ්ලොග් සීන් එකේ නේද? හරි අමාරුයි මේක අපි හරියට මේක. කනවා බල. කනවා. ස්පීකර් එක දාන්න ඉඳ දිනවා ගාගෙන යනවනේ නේද? මගේ දින. ඒ මගේ බඩු ටිකක් දාන්න ඕනේ මොකේකට. ඒ බොංගු ගෝවා? ඌ ලෝකයට මොන දෙන්න බර හැංගිලා. උට අඳින්න දෙයක් නැහැ නේද? උට අඳින්න දෙයක් නැහැ නේද අච්චෝ? ඌ දාන කැරියර්. උඹ කියනවා. මොකද වගේ ඌට හරිම මේ ජරා ගලු වැඩේ උනේ. බීෆ් තියෙනවා. චිකන් තියෙනවා. පරිප්පු තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. කන්න තමයි තියෙන්නේ.
Thank you. මම දන්නේ නැහැ මෙයා තමයි කිව්වම දන්නවා. කනවාද? මං කනවා. උදේටයි රාත්‍රියයි දෙකටමද? විරාණ වල මොනවා හරි කියන්න දෙනවද? මං ආෆ්ටර් ලන්ච් එන්නද? නෑ මේ ඔක්කොම හොඳයි. කේක් තිබ්බනම් හොඳයි. කටව හපමල් බල. මන් දන්නේ නෑ බම් මේක මේ මට වයිෆ් කවන අඩෝ එහෙම තමයි. ඔය කොහොමද? දනු කිනේ මේ හන්සිගේ බෑග් චෙක් කරනවා. එහෙනම් ඕනේ නෑනේ. තව එකක් තියෙනවා දනුෂගේ තියෙනවා. මට වෙච්චදයි තියෙන්නේ. මේකෙත් දැන් ගොඩක් නේ අනේ බඩුවර. කො. හරි නේද? මේකයි ආදේශිකයි ලබකනේ. චුතිමාලි ෂූ ගැලෙවද? හයි බලාගෙන ඉන්න. චුට්ටක් එන්න වෙන්න බලන්න. No. Don't eat. කොෂුවද? කොයිද ගියේ? ඇයි අපි ඉන්නේ තාමත් යන්නේ නැතුව? මගේ මේන් කැරක්ටර්ද? වීඩියෝ එකේ මේන් කැරක්ටර්. බලන්න. තෝති. තවත් බෝතල් තියනද? පිට ගත්ත රෙඩ් බුල්. අපිත් එකක් ගත්තා. හැම එකම රන්නේ රෙඩ් බුල් වලින් තමයි හලෝ. පටන් ගත්තා ඔෆිෂියල් ඉතින් පැය 2යි විනාඩියක්. දැන් අපි යන්නේ හෙලයක් ආද නේද? අමතනවා. තාවඩේ හැප්පෙනා. බලාගෙන oh my god. මොකද? නා දීපා. මොකද? නෑ. Shangri-La? ඉතින් කොහොමද මේ වීඩියෝ එකක් කරන්නේ? එතනින් ඉවරයි. අපි ඉන්න තැනට හෙලයක් ආයදලා කොච්චර දුරද නිලු? ගන්න බෑ. ඉලයක් ගින් අප්. ආතල දෙන්න බෑ. ඒක පුළුවන් නේ බෑ. මේ දාන්න බෑනේ. දාන්න පුළුවන් එන්න පුළුවන්. මේ සයිඩ් එකට දාන්න. මොකක්දනේ? ඔළුව දාන්න පුළුවන්. ඔළුව දාලා උඩට ගියපම පරිදි අර මොකද එකාගේ ඉන්න උලංගේ. ඒත් අපිට යන්න. නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අතවනතේ මණ්ඩනගේ උඹ යන්නේ ගමෙන් පිට ගංගොඩ වෙල්ලෙහි පාලුවේතේ පින්න මලේ සුද ඇන්න ගිහින් වද මුණ පුරා පෙම් පිරිලා Come on.
හායි අපි දැන් ඉන්නේ බස්සල්ටන් වල බස්සල්ටන් වල අපි දැන් ඇවිල්ලා ඉන්නේ හෙල යකා තුරුපක්කගේ ෂොප් එකට අපි කෑම ගන්න ඩිනර් ගන්න ප්‍රී ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් ඒ ටික පික් කරගන්න තමයි දැන් ඇවිල්ලා ඉන්නේ අපි කට්ටිය. එහෙනම් අපි බලමු අපි මොනවද ඕඩර් කරේ කියලා. හෙලෝ කට්ටියටම ඇයිව නෑ ඉතින් මම ඇත්තටම කියන්නේ දැන් අපි දැන් ඇත්තටම බසල්ටන් ඇවිල්ලා ඉන්නේ හෙලයකා කියන කඩේට රෙස්ටොරන්ට් එකට අපි ඕඩර් කරා කෑම කඩයක් අපි ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ. තුරුපක්කා අපි හැමපාරම බසල්ටන් එද්දී අනිවාර්යෙන් ඕඩර් කරනවා. ඉස්සර ෂොප් එක දාන්න කලින් තමයි අපි ඉස්සර ඕඩර් කරේ මතකද? අපි ගෙදරින් ඉඳලා ඉස්සර කෑම ගත්තා යගේ. තුරුපක්කට මතකයි. අය ඔව් මතකයි දන්නේ. කොහොමද දැන් අපි කට්ටියත් එක්කම දැන් වාහන තුනම ඇවිල්ලා තියෙන්නේ. රෑට කෑම ෆ්‍රයිඩ් රයිස් උයි ස්ට්‍රින්ග් හොපර්ස් උයි තමයි අපි මං හිතන්නේ ඕඩර් කරලා තියෙන්නේ. ඔව් හොඳ සිලෙක්ෂන් එකක් එක පික් කරලා බලමු කට්ටිය බෑලා ඉන්නේ. මේ ධනුෂ් අවුලක් නැතුව ආවද බා? ඈ? කිසි වදයක් දුන්නේ නැහැ ධනුෂ්නේ? බුංගු වදයක් එහෙම දුන්නේ නැහැ? ඈ? අනේ අංශ පොඩ්ඩක් බලන්න. ඒ පොඩ්ඩක් බාන්න පැම්පස් එකෙන් මාරු ගන්න ඕනේ දැන් බුංගුගේ. පුරුව ඩාවක් ගැද්ද. අපි දැන් ඇතුළට යන්න ඕනේ. මේ ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ මේක ඇතුලේ. මාකට් බාර් කියන එක ඇතුලේ. ඔයාලා මොනවද ඕඩර් කරේ කෑම? මම ඕඩර් කරා මතක නැහැ. මතක නැද්ද? අර ලංකාවේ දෙන්නේ. ඈ? අපි මම නම් ස්ට්‍රින්ග් හොපර්ස් ගත්තේ. නෑ අපි ෆ්‍රයිඩ් රයිස් එකයි ස්ට්‍රින්ග් හොපර්ස්. ඔව්. මගේ මුගේ වාහනේ මෙහෙම ෆොටෝ එකක් තියෙනවා මචං කලින් එකේ. හාය මගේ? කලින් මේ රෝග් එකේ. Ja. Hah? කඩේ මේව කළේ ලොකු කළා. අපි හැම්පාර මේ පාර යනකොට ගන්න අනේ අත. අයියෝ මේ විශ්ව මේ කේක් එක මේ සුජි මේ සුජි ඔව් අපි කොහොමද අක්කේ මේ කැම ටික අද රැට ගන්න. අපි රැට ගන්න මේව කරේ වා රත් කරන්නෙම ඕනේ නැහැ නේ. ඈ? මම දැන් හදනකොට රැවලත් රත් කරගත්ත එකේ. ඔව්. එනවලන්න. මොනවද ගත්තේ? මම මොනවද ගත්තේ? කොපි එකක් ගත්තා, බාන් එකක් ගත්තා පොඩ්ඩක් බඩගිනි. පොඩ්ඩක් not just coffee Vietnamese වියට්නාමී සයිස් කරේ. බාන්නි ගත්තා. ඕනේ. ඈ? ඔයගොල්ලෝ වයිරල් වෙනා ඈ? ලේසි නෑ. එන්නාට ඒ වීඩියෝස් පට්ටානේ. ඉතින් නැචරල් ඉදිරියට දාලා ඉතින් බොරු ෆේක් වුණොත් එම් පොඩ කේස්. පස්සේ බලනකොට අද මගේ තව වීඩියෝ තියෙනවා අර ට්‍රිප් එක ගියපම මම එඩිට් කරගන්න ටයිම් නෑ. මොකද ඒවක් කරලා තියෙන්නේ නිකන් ඔහේනේ. දැන් මම කරන්නේ මට ඕනි විදිහටනේ මම කරන්නේ දැන්. එතකොට මට එඩිට් කරගන්න ලේසි. ඉස්සර ඔහේ වීඩියෝ කරපුවා මාර අමාරුයි කරන්න ගියා. තියෙනවා. කොෆි. මේ කවුරුද සූෂි කන්න කැමති කෙනෙක් ඉන්නවා? ඔව්. ඔයගොල්ලෝ කවුරුත් කන්නද? මං කනවා. මේ වෙලාවේ පා. මං කනවා. මොන ෂූෂිද? දැන් කන්න එකක් අතට දැකලා දැන්. මං කනවා. හා? ඔයාලට මොකක්ද ඕනේ?
මන් දන්නේ. ගිහින් බලලා ඉන්නේ. එන්න. ඔයා ගන්න. මට එපා මම සූෂි අස්සුවා. උඩින් කරා උඩින්. අර ගෙනාවා. නන්දෂානේ මේ සමාධියක් කරුවට කිව්වා ටීටරෙක් තියනවා කියලා. අර කඩෙන් ගිහ ගන්න ටීටරෙක්. අරගේ? නන්දනේ කොතන කුවට එක. නිලු අර මේවා. නිලුවක් අරගෙන. මේ දෙන්න නම් අරගෙන. මම ආතේ මේකට. ආ චොප් ස්ටික්ස් වලින් කන්නේ කොල්ලා. මේ මම චොප් ඔය දෙන්න ගිහිල්ලා මොන හරි අරගෙන එන්න. ඔය දෙන්න ගිහිල්ලා මොන හරි අරගෙන මං ගොඩක් කරන්නේ මම උදේ අපි දෙන්න ටයිස් කොපි එකට Yes. අපි අන්පොට් කාලෙම නෑනේ. දැන් කොහමද බෑරලා කියන්නේ? ඒ මං ඕකේ රිටර්න් එක දෙනවා කොයි වෙලේ හරි හරි මට ඒක අමතක කරන්න බෑ. නරියා. සමාජයක පුතේ. මම ගුලිය දෙක් කරේ මූඩ. හරිද? මම අනිවාර්යෙන් අහන්න ගියේ. අපරාධේ. ටීචර් කියලා අනිවාර්යෙන් අහන්න ගියේ. මරගේ මම මයින් වෙනවා. ඕ නෑ නම් වුණා වේ. මම්මූට ඕඩ කරලා එපා. දැන් බඩගි ජයති කාලේ ඉන්නේ. මට ඊගේ හිටියේ ෆ්ලාස්ක් එක ගෙනාවා නේද? හැබැයි ඉතින් දැන් මොකද වෙන්නේ දැන් ඒකක් වෙලා. නෑ මම අයිස් කොපියක් ගත්තා. ආ ගත්තද? ආයේ නේ. හදවත වැඩි ගත්තා. මේ මම පොලේ දෙන්නවා. ගත්තී මුල් තුනක් කාලේ කර. නිදු අරගෙන එකක් හරි බං. මම අර උදේට වැඩිපුරක් දාපේක මොකද කෑවනේ. ඒවත් කාමරේ දරියා. අර බලහන් ඌ ඒක කඩලම දැම්මනේ මම ඉඳලා අර කමාරුවෙන් කෑවේ කොහමද මේකෙන් කන්නේ? හරියයක බැටේ. මේ ඔය දෙන කන්නේ එල්ලපු බනිස් කරා. වැඩකින් වැඩියෙන් කාපි කරනවා. right. Oh, අන්න මේවානේ. උදේ මහන්සි වෙලා එකයි පරිප්පු ඔක්කොම හැදුවා. නෑ පොඩි කියන්නේ. මම නම් දැක්කේ. ඔය කොපෙන්න මේක හොඳයි මේක අර මොනවද කන්නේ? වියට්නාමීස් එක රහයින්නේ නැහැ මට. බෝනේ බන්න එක පෙන්න. ආ බන්නේද? හරියට පෙන්න යකෝ. බන්නකේ තෝල්ලපම් බලන්න. අන්නේ මට අල්ලලා පුරු නෑ. ක්‍රිස්පි බෝල අල්ලලා පුරුදු නැතපට නෑ. වෙන කවුරුද අල්ලන්නේ? ඒක මට දරන්නේ. ඔව්. ඈ? අර තීන රාගු තිර අර තිත්ත කටියනවා පොඩ්ඩක්. කොපි. දැන් රෙඩ් බුල් එකේ අනේ බා. ප්‍රායිද? පොල් වගේද? මම අරුන්ට කියපු දේ ඔයා කන දාගෙන ආගෙන ඉඳලා හරි යාළුවනේ මෙතන රණ්ඩුවකුත් ඇති වෙනවා දැන් කොන්ද වෙන අනුන්ගේ මෙට්ටවල කන දාන්න. මේ ඔය රිටර්න් එක දරනු ඉපටේ නෑ. මෙතන දැන් ලොකු රණ්ඩුවක් යනවා. හරි කරන්නේ රසයෙන් ඉන්නවා. මෙන්න මෙයයි අතර රණ්ඩුවක් යන්නේ. දැන් රිටර්න් එක ගන්නවා කියලා තමයි කියන්නේ. එකට දෙකක් මේක නම් වෛරල් ඇයි වගේ. හරි අපි යම්බෙන් පස්සේ ඉතින් ඔබ මතක් කරා. බයි. මොනවද කියන්නේ තියක්. ඒ ඉන්නේ හෙලයක් තුරු පක්කා මේ අපි හම් පාරමේදී කෑම ගන්නවා. ඕ දැන් මේ කණක් කරන්න බැරි තරමට ඇවිල්ලා තියෙනවා ඉතින් මම පින් තමයි ඉල්ලන්න තියෙන්නේ. හැමෝම කවුරු හරි මේක බලලා නම් ඉතින් කට්ටිය එන්න ඇවිල්ලා කෑම කාලා යන්න රහයි කෑම රෙකමන්ඩ් කරනවා.
hina වෙන්නේ නේද? hina වෙනවනේ. අන්න පොම්ල ස්ටයිල් එකක් ඉන්නවා. ඉස්සරහා අයිස් වරකම් ගන්නවා. අයිස් වරකම් කරන්නේ. ඒ චරියා ඒ කවුද බං අයිස් වරකම් කරන එකක් ඉන්න බලගේ. අයිස් වරෙක් ඉන්න. විරානේ අනේ. අයිස් වරා. තව ටිකක් දනුෂ නැවුනොත් හඳ බලන්න පුළුවන්. හඳ පළුව. හඳ පල්ලු. හඳ පළුව. අම්මට අඩුනේ. ඒකනම් බයද දැක්කාව. Wow, thanks guys. Sorry. Hey, who's that guy? මේ ඔය ලින්ගනේ. විරන් ඉන්නවා. ඈ? විරන්. කාගෙද ලොකු කියලා බලනවද? ඉතින් මේක ඇයි තවත් බලාගෙන ඉන්නේ දැන්? එහේ පොට්ට වෙන තරමටම කවුද මේ අඬ නැන්ටි? සින්දු. clear chest is කියලා නිලු මේක ලොක් වෙලා මේක වහන්න මේ සීතලයි. ඔය අයින් කරපුවම වාහනේ පේනවා. වාහනේ කතා කරුවත් ඌ කතා කරන්නේ. ඔව්. මේක නිලු මේක අන්ලොක් කරන්න මේ ෂටර් එක. ඔව්. දේශික මේඩේ මේද? යවා ළමයි තව විනාඩි අපිට තියෙන්නේ 7යි. අපි තන ගිහිල්ලා බලමු නේද? යන්. යන් 7 minutes. අපි මුහුද ගාවම වගේ තමයි ඉන්නේ. 7.9 කිලෝමීටර්ස් වලින් අපි එතන. අපි ගිහිල්ලා බලමු. මුහුදට හැපැත්ත මම ඉන්නේ ගෙදර තියෙන්නේ. ඒ හරිය වගේ. මේ දැන් නාන නම් බෑදි. දැන් යනකොටම 7 වෙනවා 6:57 වෙනවා යනකොට. ඒක තමයි. සිංහල ෂොට් එකක් දාන්න තියෙන්නේ ගිහිල්ලා ආතල්ලගේ ෂොට් එකක් දාලා බයිට් වලට මොනවද තියන්නේ? බයිට් වලට තියෙනවා අද නම් මේ බයිට්ස්ම තමයි තියෙන්නේ මුරුක් කරවා මේ තමයි තියෙන්නේ අද. සෝසේජස් සරාවිය දෙන ඕන්නම්. හෙට තමයි බාබකියු එක දාන්නේ. අද නම් බාබකියු දාන්න බෑනේ. අද අපි මොනවද හෙලයකාගෙන් ඕඩර් කරේ කෑම. ඉතින් එතකොට ටයිම් මැදින්ද අපි ඒක කරා ඉතින් ලේසින්. මේ මෙඩි ගගක් බං ගක් කරේ පොඩි කතා මේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපිට අර මූද වොකින් ඩිස්ටන්ස් එකේ තමයි තියන්නේ. මේ වань ළමයි ගෙවල් ටික මට සිරි. හොඳ ගෙවල් දෙයක් කියවනේ. very nice. very nice. මේක ගෙදර රිවර්ස් කරන්න ලේසි. Hai යාලෝ. Hai යාළුවනේ. අපි අපේ තැනට ආවා. මුංගු හොඳින්ද? ඈ? එමින් එනවා. බොංගු අවුලක් නැතුව ආවද? වදයක් දුන්නේ නැහනේ. ඈ? පොඩ ඇඬුවද? කුක්කු ඕනේ වෙලා ඉන්නේ. බොංගුට කුක්කු ඕනලාලු. බොංගු කුක්කු බිව්වේ? කුක්කු බිව්වේ? මේ කොහොමද මං අයිවුනේ? හයිුනේ කියන්නේ? හයි කරා. කියලා ඇති ඔය කරනවා කියලා. ඌට හෙන කුතුහලයකින් දැන් ගලවලා බලන්න එපා. ඒකේ නේද හයියට මේවලා තියෙනවා. ගලන්නේ බම් මේ කල්සේ කැම ටික ගමු එළියට ටික ගෙනින් යකෝ. මේ ගැරේජ් එක අපිට අරින්න පුළුවන්ද මේක? මොන කෑමද? මේ කවුච් එක. විරාන්ගේ කවුච් එක. Oh my god, this is our room I think. Oh my god මේ කවුච් එක මූට හොඳට පුදියන්න පුළුවන්. අඩ කවුච් එක පුදියන්න පුළුවන්. Wow. Very beautiful. Light down ළමයි light down ඔක්කොම. ඒ ගැරේජ් එක. මොකද? ගැරේජ් එක නේ. අනේ මාරුනේ නේද? මරෝ ගයක් ඈ? මාරු මට ටොයිලට් එක ලස්සනයි. සුපිරි. Oh, righty. ඒක බාත්රූම් එක නෑනේ ලියන් කබඩ් එක. මේ මොනවද? ලියන් කබඩ් නේ. නෑ අපි තව ටික එනවා. නයිස්. අර එළිය ගාඩන් එක ලස්සනයි. මේ මෙතන ඔය තියෙන්නේ බඩ. යන්න ඇතුළට. Opening ceremony by opening ceremony.
Opening ceremony by Viranjan Srimuta. අපේ විරාන්ට අපේ විරාන්ට බරතට කරලා ඒ බරාට කියලා විරාන්ට කරලා තිබුණ නැත්නම් රස්නේ කොහෙද බයන්නේ? මම කාමරේ දාලා. ඈ? කාමරේ දාලා. ඒ හෝම්ලස් ස්ටයිල් එක වගේ වා. උඩ තියෙන බයි. ඒ උඹ අඳුම් මාරු කරද්දි කියලා අඳුම් මාරු කරවා. වාලමුළු. වාලමුළු. අයියෝ මේ ඔක්කොම ෆෝන් එකක් පටහරන්න. නෑ අපි නිකන් මේ වතුර දාලා ඒ පොඩයි ආමේ ඔක්කොලම කියලා ගහනවා. ඔව් අපි ඔක්කොම අපිට ලුණු ඕනේ. ලුණු ගෙවම් ඉදිනවා. අද බොනවා. පොඩේ ලුණු ෂොට් එක. අරත් චෙකියේ හන්සි ඔය ෂොට් එක දාන්න. ඉබල අපි ෂොට් එක දාන්න කියලා කරේ. අනේ මම පොඩි කෙනෙක්. ඒ පොඩේ නම් මගේ කියන්නේ නෑනේ බා. ඔබ බීලා. ක්ලාස් එකක් දීලා. ඒ මගේ දැන් ටිකක් තියාගෙන කරපන්නවා. සහයෝගය. වාසායෝගය සිබම්ටි. මම අරින්නද? ඔව්. thank you. එකක් අතර දෙන්නේ. ඒ උඹ එක තමයි දෙන්නේ. මෙතන දෙකක් තියෙනවනේ. හරි ඔව්. හරිනේ? හරි හරි. okay cheers. cheers cheers cheers. Cheers. very good. ලොකු සීන් නෑ නේද? සීන ගන්න දෙකට ඒ සරණේව. ඒක වීඩියෝ එක අමාදි කිව්වේ? හා? දැන් මාර සරේව නෑනේ බා පිච්චුණා. ඒක පස්සේ බලන්න ඕනේ රියැක්ෂන්. ඒක රෙකෝඩින් Okay girls, I'm going to perform. Oh yeah. 1 2 3. Ha ha. යාළුවනේ සුබදාසනක් වේවා. අපේ අද day 2 එක කොහෙද මම ඉන්නේ අපි මන්බරි නෑ බසල්ටන් ඩාන්ස් ප්‍රෝ ඉන්නේ.
ඔව් පොඩ්ඩක් හැන්ගෝවර් ගණන් ගන්න එපා. අපි කට්ටියත් එක්ක බීච් එකට යනවා. ඒ අපි කට්ටිය මෙතන ෆොටෝ එකක් ගහමුද දැන්? පොඩි ලුක් එකක් තියෙනවානේ. අද බීච් එකට යන්න හදන්නේ. බලමු වෙදේ කොහොමද කියලා. මුද බීච් එක කියලා කිව්ව මට අර හින්දා. යන්නේ? අපි යනවා හිරිකටුවයි. හිරිකටුවේ බලංගොඩ. බලංගොඩ. view එක. ඔව්. 20 guys මම දැන් ඔයගලන්ට view එක පෙන්නන්නම්. හරිද? ලස්සන view එකක් තියෙන guys. හැබැයි මෙතන නාන්න පුළුවන් නේ. ඒ බාල්දියක් එම ගෙනාවද බා? ෆොටෝකුත් තියෙනවා. ඉඳ ගන්න බලන් කට්ටියට. අපිට බෝට්කුත් තියෙනවා. නයිස් ඈ. මේ බොබ්ගේ බෝට්ටුව තියෙන්නේ. ඒ බොබ් එනවා කිව්වද? I think බොබ් එනවා කිව්වනේ. බොබ් අපිට අරන් යන්න කිව්වනේ මේක. following it from him. ඒ බොබ් අරන් යන්න කිව්වා මේක අවුලක් නැහැ. We are here. නෑ හොත් පුතා අද මගේ වක්සින් නැතුව එන්නේ. මම කව කිව්වේ? ඈ? මං කිව්වේ අනේ ඉතින් මේ very nice කියලානේ. නෑ. ඉතලයි පල්ලෝ. මේ සීතල දාන්නත් එක බීච් එකට ගිහලා තියෙනවා. මුදානියට සීතල ඈ? අපි නෙදර්ලන්ඩ්ස් වල ඉන්න කාලෙන් ඊ වතුර nothing නේ bro. අයියෝ what the hell? මෙහෙ වෙදේකට පොඩ්ඩක් adapt වෙන්න ඕනේ. ඉන්නේ. කස්ටම් වෙලා නෑ නෑ ඒක ඒක හරි කියන්නේ. කාස්ටඩ් වුණා ඒක. ඒක කාස්ටඩ් වුණා. ඒක කකා වුණා. කකා වුණා ඒක. Streets of Lithuania, golden silver line, Rio's hard to beat, sunset time so fine. Women walking grace, beauty in the breeze, our poet or sunset, nature's art with ease. Ipanema dream place, sunshine on our face, waves a gentle embrace, Rio's warm embrace, mountains on horizon, city comes alive, songs of song horizon, rhythm in our stride. Sand beneath our souls, sky turns crimson gold, our Ecuador we witness magic stories told. Ipanema dream place, sunshine on our face, waves a gentle embrace, Rio's warm embrace. ඔව් දැන් අපි බීච් එකේ නාලා බීච් එකේ නාලා යන්නේ. හා? අයියේ ඕගෙනිය පාවල ගියොත් නුනාය. බීච් එකේ නාලා. දැන් මේ නාලා එක්සිට් එක ගමු.